දැන් බලන්නකො අර මුරුත්තෙට්ටුවේ ආනන්ද මහාන වුණා නම් මහානකම ඉන්නවා හලෝ මොනවද එයා මේ ලෝකු හෙදි සංගම කියන්නේ මේ ලෝකෙ දැන් මගේ බිරිඳත් ඕස්ට්‍රේලියාවේ නර්ස් කෙනෙක්. ඒතකොට ඒ නර්ස්ලාට අඳින මේ තමන්ගේ ඇඳුමක් තියෙනවා. ඒකට මුස්ලිම් වරුන්ගේ ඔළුව වහන එක ඔවුන්ගේ චාරිත්‍රනේ. ඒක ලෝක පිළිගත් චාරිත්‍රය. ඒක හැබැයි බුර්කාව දාගෙන ලෙඩා ගාවට ඇවිල්ලා ඉන්ජෙක්ෂන් එක ගන්නවා. හොල්බඩක් ගන්නවා කියලා දන්නේ නැහැ. හොරෙක් ගන්න. මේක දැන් මේ ෆොටෝ ටික බලන්නකො. ඒ තියෙන දමේ දැන් ඕස්ට්‍රේලියාවේ. හරිද? එංගලන්තේ. මුස්ලිම් කාන්තාවන්ට මේ ඔළුව මේගා වහලා බෑ මූණ ඇරලා තියෙන්න ඕන. සහ අත මෙතනට. අනික් වැඩ කරන වෙලාවෙදී අත මෙතනට තියුනේ. ඒ කියන්නේ විශේෂව හයිජීන්. ඒ කියන්නේ විස බීජ ලෙඩුන්ගෙන් එන්න පුළුවන්. එයාගේ ආරක්ෂාවට. එතකොට මේ මුරුත්තෙට්ටුවට කියන්නේ දැන් දැක්කේ නැද්ද හලෝ තමුන්? අර මේ වෛද්‍යවරු ඉන්නවා මේ මුස්ලිම් කාන්තාවෝ. ඔලු අරගෙන තින්නේ. අනේ නිකයි යනෝයි යන්න බොරු නොකර මේ බොරුවට ජාතිවාදයක් අවුස්සන්න හදනවා මේ රෙද්ද පන්සලට බහන වුණා නම් මහානකම කරන්න. රජේ ඉන්නේ ආණ්ඩුව කරන්න මේගොල්ලන්ගේ දේවට ඉතින් ඔය විදිහට මේ චුරට බය වෙලා ආඩු කරන්න බෑනේ. ඇයි අපෝ මාර කලියන්නේ? මුස්ලිම් ජනතාව කියන්නේ වෙනම જાතියක්ද? මං කියන්නේ එහෙනම් බෑ මුරුත්තෙට්ටුව එයා ප්‍රකාශ කරන්න ඕන මේ වෛද්‍යවරු මුස්ලිම් වෛද්‍යවරු ඔළුව වහන් ඉන්න එක ගැනවත් කතා කරන්න. ඒකට කතා කරන්නේ නැහැ මොන්. එතනට බයයි අත තියන්න. දොස්තරෝ ස්ට්‍රෝන් නේ. තමන්ගේ වැඩක් බලාගෙන මේ නහින දෙයින කාලේ කවුද මහින්දට එන්නේ කියලා අන්න මිරිකල අත ගාලා මොකක් හරි නූලක් බැදලා ඔය නිකන් තංගුස් නූල් වගේ. ඒක කඩෙන් කියන නූල්නේ. කවදාකවත් ඔකට පිරිත් කියන්නේ නැහැ. මේ මෙහෙම ගෙනියන්න බෑ. අඳුරටත් කියන්නේ සිවුරේ ගරුත්වයේ තියාගන්න ඕන. හරිද? බෞද්ධයන්ට මේ බෞද්ධයර මොන ආගම හරි ඒගොල්ලන්ට තියෙන හැබැයි අනවශ්‍ය ලෙස මේ අතපොන්න දෙන්න බෑ. අනවශ්‍ය ලෙස මම දැක්ක කියලා තියෙනවා මුරුත්තෙට්ටුව හරි පුළුවන් නම් කරලා බලමුකෝ. හරි බලමු අපි. එයා එහෙම කියන්නේ කවුද? මම්මට කවුද? සක්‍ර දෙවියද එයා? ඒක තමයි අපි සිවුරක් දාගෙන චණ්ඩි පාත් දාන. මුරුත්තෙට්ටුව සුදායි දැන් කාලෙන් කාලෙට ඔය මේ නිවුස් මාවන විස බීජ අර ඒස් වගේ තමයි. ඒ වගේ තමයි. ඔව් බෝ කරනවා. කාලෙන් කාලෙට මෙයා ඇවිල්ලා මේ නිවුස් මාවන කෙනෙක්. බලන්නලු පුළුවන් නම් කරලා. එහෙම ඉතින් මෙහෙමයි. හාමුදුරුවෝ අර සුදායිකෝ දේ තමයි කෙටියම කිව්ව නැත්නම් මේක තවත් ඇදෙනවා. කලින්ම මහාන වෙලා ඉන්නා. ඔව් ඒක තමයි. අර කිව්වා වගේ මේව කිව්වට පව් සිද්ධ වෙන්නේ නැහැ. ගරුතර සංඝරත්නය වෙනම ඉන්නවා අපේ රටේ. ඒ ගෞරව සංඝරත්නය වෙනම ඉන්නවා. ඔයා කිව්වා. දැන් මේගොල්ලොන්ට කියන්නේ අනේ කරුණාකර අර කිව්ව වචන වගේ නහින දෙහින කාලේ පොඩ්ඩක් පාඩුවේ බණක් භාවනා කරන්න පැත්තට වෙලා ඉන්න. ගෝත්‍රිකද අපි සම්පූර්ණ විරුද්ධයි බූර්කාව දාලා හෙනවා නම් ආයේ එන්න මොකයිනද කියලා අපි දන්නේ නැහැ ගෝනි බිල්ල බෑ. ඒ වැදගත් ආකාරයට. දැන් ලෝකේ හැමතැන් වල මේ දියුණු රටවල ගිහලා බලනකො ඉමිග්‍රේෂන් එකේ ඉන්නේ මේක වහගෙන. සුදායි තාමත් ඉන්න ඕනේ අපේ රටේ ඔය වගේ. ඒ කියන්නේ තාම දියුණු උනේ නැති මනස දියුණු කරගත්තේ බාගෙට හරි අඩක් හරි මනස යන්තම් හරි දියුණු උනේ නැති ඔය වගේ බොහොම සුළුතරයක් ඉන්නවා. උන් තමයි මේකට හැමදාම විස බීජ දාන්නේ. සමහර මාධ්‍ය නාලිකාත් කරන්නේ ඔය විස බීජ හොයාගෙන උන්ගේ වොයිස් කට් එක දාන එක තමයි.